අයිබෝන් කියල පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මෙන්න මේ වගේ ෆ්ලයින් ලැම්ප් එකක් ගෙදරදීම හදාගන්න විදිය. මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ වගේ දිගට කපාගත්ත සවුකොළ හතරක් එකට අලව ගන්න ඕනේ. මේ ආකාරයෙන් මේක අලව ගන්න ඕනේ. ඒ ආකාරයෙන්ම අනිත් සවුකොළ ඒකට අලව ගන්න වෙනවා. ඊට පස්සේ මේකෙන් මේ කෙරවල අරගෙන මේ සවුකොළේ මෙතනට අලව ගන්නවා. ඊළඟට අපිට මේක චුට්ටක් පැත්තකින් තියලා ගන්නවා මේකේ සවුකොළයක්. මේක මම කපාගෙන තියෙන්නේ අඟල් 13කට කොටුවක් විදියට. මම මේක අලව ගන්න ඕනේ මේකේ මෙන්න මෙතනට. එතනට ගම් ගන්නවා. ඊට පස්සේ මේක අනිත් කෙරවල අලව ගන්න ඕනේ මෙතනට. ඒකට මම මේක අනිත් පැත්ත අලව ගන්නවා. දෙලිසියේ ඊපස්සේ මේ දෙපැත්ත අපිට මේක උඩින් අලව ගන්න වෙනවා. මෙහෙන් හිටින්ද මේකත් අලව ගන්නවා. ඊට පස්සේ අපි අනිත් පැත්ත අලව ගන්නවා ඒ ආකාරයෙන්ම. උඩත් තලෙවට පස්සේ අපි ඊට පස්සේ මේක චුට්ටක් මෙහෙන් පැත්තකින් තියලා මේ ඡාතියේ වයර් එකකින් සුද්ධ කරගන්නවා මේ කම්බිය ගන්න. එහෙම සුද්ධ කරලා ගත්ත කම්බි ටික මම මෙහෙම අරින් තියා ගන්නවා. ඊට පස්සේ මේකේ ඉරටු දෙකක් විතර අරගෙන අර කම්බි කැලෙන් ගැට ගහගමු.
ගැට ගියාට පස්සේ මම මේක හපෝ අරගෙන මේ වගේ දෙගුණයක් විතර ටිකක් මේ ඉරට ගන්න. අරගෙන මේ ඉරට මෙහෙම නමලා රවුමක් හදාගන්න සිද්ධ. හරි අපි හදාගමු මෙතන. ගැට ගහමු. තව කම්බි කෑල්ලක් කරගෙන. හරි ඊට පස්සේ මේ විදිහට ඉරට වලින් හදාගත්ත රවුම මේක ඇතුළට අපි තියලා අලව ගන්න ඕනේ. හරි ඒ අලව ගත්තට පස්සේ මම මේ විදිහේ කම්බි කෑලි දෙකක් හදාගත්තා. පොඩි කම්බි තුන ඔතලා ඊට පස්සේ මම එකක් මෙතනින් දානවා. දාලා මෙතනින් ගැට ගහ ගන්නවා එක මේ විදිහට. ඊට පස්සේ ඒක අනිත් කෙරවල මෙතන ගහන ටිකක් ඇදලා පිටින්ද කොහොමද හරි ඊට පස්සේ අනිත් පැත්තත් එහෙමම බැඳ ගන්නවා මෙතන ඔක්කොම වලින් ඉන්න මෙතන ගත්තා ඔයාලා මෙතන අනිවාර්යෙන් පොඩ්ඩක් මේකෙන් මෙතන ගැටයක් ඉන්න විදියට ඊට පස්සේ මේකේ රෝලක් දැනගන්න හරි එතකොට ඒ වැඩෙත් හරි ඊට පස්සේ අපේ ෆ්ලයින් ලැම්ප් එක උඩ යන්න ගොඩක් වැඩි ඉවරයි දැන් අපි පිටුරු වැඩේ කරන්න එන්නට යමු ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉටි කෑලි ටිකක් අරගෙන අපි මේකට පේනවා දැන් මේ දාලා තියෙන ඉටි කෑලි ටික දිය වෙලා තියෙන හොඳට ඊට පස්සේ මම ගන්නවා මෙන්න මේ විදිහේ කපු රෙදි කෑල්ලක් අරගෙන මේකේ පොඟව ගන්නවා හොඳට හරි ඊට පස්සේ තියෙන අපිට මේක අපේ ෆ්ලයින් ලැම්ප් එකේ බැඳලා උඩ යවන්න. ඊට අපි හදාගත්ත මේ රෙදි කෑල්ල මේක ගහගන්න. හරි එහෙනම් දැන් අපි මේක උඩ යවලා බලමු කොහොමද කියලා.